කපුටායනු සුභාදහමේ සුවිසේසී නිර්මාණයකි. බොහෝ දෙනා මොවුන් දෙස රළු බැල්මෙන් බැලුවද කපුටෙකුට දෙන බත්පතක් යනු සංසාරගත ණයගෙවීමක් සහ මහත් වූ ආශිර්වාදයකි. බුදුරජාණන් වහන්සේ වර එක දේශනා කළා බත් සරලුවක් තිරිසංගත සතෙකුට දීමෙන් ආත්ම 100ක් ආහාර පාන ලැබෙන බව උන්වහන්සේ දේශනා කොට වදාළසේක. කපුටා යනු උදෙන්ම අවදි වෙන සතෙකි. කපුටා යනු පරිසරය පිරිසුදු කරන සත්වයෙකි. කපුටා ආහාරයක් දුටු විට තනිව අනුභව නොකරන අතර තම වර්ගයාට හඬගා කතා කරයි. ජ්‍යොතිෂ්‍ය විද්‍යාවට අනුව සෙනසුරුගේ වාහනය කපුටාය. එබැවින් කපුටන්ට ආහාර දීම මාරකපල බාධා සහ ග්‍රහදෝෂ අලු දූවිලි කර දමන ප්‍රබලතම ශාන්ති කර්මයක් ලෙස සැලකේ. ඔබේ අතින් වැටෙන එක බත් ඇටයක් ඔබේ ජීවිතේ මහා ගිරි පර්වතයක් වැනි බාධා ඉවත් කිරීමට සමත් විය හැකිය. අපිට මේ කපුටු රංචුව මුණ ගැහුණේ නිලාවේලි වෙරළ තීරයේදී. කපුටා යනු අපේ පැරණි ගැමි විශ්වාසයට අනුව මියගේ ඥාතීන්ගේ නියෝජිතයන්ය. ඔවුන්ට දෙන දානේ නෑ හිතමිතුරන්ගේ පරලෝ ජීවිතය ආලෝකමත් වෙන අතර ඔවුන්ගේ දිව්‍යමය ආශිර්වාදය නොඅඩුව නිවසට ගලා එන බව ඔවුන් විශ්වාස කළා. දන්දීම සංසාරයේ උපනුපන් හැම භවයකම සාපිපාසාදී දුක් නැතිවීමට හේතු වෙනවා. වාලුකා කාන්තාරයක ඔබ අතරමං වුණත් පැම්පොකුණු පහළ වෙන්නට තරම් ඒක මහත් පිනක් බවට පත් වෙනවා. නැහැ බැහැ කියන වචනයක්වත් සංසාරේ අහන්ට නොලබෙනවා. රූපත්ව පැහැපත්ව නිරෝගීව උපත ලබන්නට දීර්ඝාසු සම්පත්තිය ලබන්නට දානය උපස්තම්භක වෙනවා. ස්වර්ගයට තබන ඉනිමගක් හා සමානයි. ජෝතිය ජටිල ධනමෙන්ඩකාදී මහදන සිටුවරු බුදුන් දවස පොළොව නුහුසොලන ධන සම්පත් ඇතුව ඉපදුනේ සංසාරේ දන් දීමෙන් කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. විසාකා සුජාතා බන්දුල මල්ලිකා වැනි බුද්ධ ප්‍රශංසනීය කාන්තාවන්ට මහා මේල පළඳනාව වැනි වටිනා වස්තු ලැබුණේ සංසාරේ දන් දීලා කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා.